2027 A level තාක්ෂණ වේදයේ පන්ති ආරම්භ කිරීමට ගුරු නිවස අප සියල්ල සූදානම් කර අවසන්. සර්, එතකොට තාක්ෂණ වේද ඉගෙන ගන්න මොනවද තියෙන සබ්ජෙක්ට්? හරි. මෙහෙමයි. උසස් පෙළ තාක්ෂණ වේදයේ ප්‍රධාන විෂය කොටස් කාණ්ඩ දෙකකට බෙදෙනවා. එකක් තමයි ET ඉංජිනේරු තාක්ෂණ වේදය, අනිත් එක BSc ජෛව පද්ධති තාක්ෂණ වේදය. එතකොට මේ සබ්ජෙක්ට් කාණ්ඩ දෙකෙන් ප්‍රධාන වශයෙන් එකක් තෝරගන්න ඕනි. ඊට අමතරව පොදු විෂය ධාරාව විදිහට SFT Science for Technology විෂය තෝරගන්න ඕනි. මේ විෂයන් දෙකට අමතරව තුන්වෙනි විෂය විදිහට තුන්වෙනි කාණ්ඩයේ විෂය විදිහට බාස්කට් විෂයන් කිහිපයක්. ඇත්තටම කිව්වොත් බාස්කට් විෂයන් 11ක් සම්පාදනය කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ඇග්‍රි, මීඩියා, ජියෝග්‍රැෆි ඒ වගේ සබ්ජෙක්ට් විශාල ප්‍රමාණයක් මේ බෆට් එක ඇතුළේ තියෙනවා. ඉතින් දුවේ පුතේ තුන්වෙනි කාණ්ඩයේ තවත් එක් විෂයක් විදිහට ICT විෂය ධාරාව ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. සෝ එතකොට ඇයි අපි උසස් පෙළ තාක්ෂණ වේදය කරන්න ගුරු නිවසම තෝරගන්න ඕනේ? ඔව්. ගුරු නිවස අපි අවුරුදු ගාණක් තිස්සේ දරුවන්ගේ විශ්වාසය ආරක්ෂා කරන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන අධ්‍යාපන ආයතනයක්. ඔයාට සජීවී පන්ති සඳහා සහභාගී වීමට නොහැකි නම් රෙකෝඩින් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අපි මේ ආදරණීය ගුරු පවුරත් එක්ක එකතු වෙලා ආදරණීය දුවදරුවන්ට ආරාධනා කරනවා ඔයාලගේ සරසවි සීනිය සැබෑ කරගන්න නොපමාව අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් ඔබට ජය.